ඇසල පොය දවසේ පින්කමක් කරගන්න ඕන නම් මේ වීඩියෝ එක හැකිතාක් ෂෙයා කරන්න. අවසර වෑවල ධම්ම රක්කිත හාමුදුරුවෝ. තෙරුවන් සරණයි ආශිර්වාද මහත්තයා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. මම ආවා අහස් වෙහෙර බලන්න. අහස් වෙහෙර දැන් හැදිලා අහවර වෙන්න 90ක් වැඩි ඉවරයි. 90ක් වැඩි ඉවරයි. මොකද්ද මං කිව්ව පින්කම? මහත්තයාගේ පින්කම නම් පොදවිමේ කියන්න එපා හාමුදුරනේ දැන් මම. එහෙමයි. අපි කියමු අපි හැමෝටම කරගන්න පුළුවන් පින්කම. එහෙම. ඇත්තටම දැන් අහස් වෙහෙර ඉතුරු වෙලා තියෙන්නේ අවසාන ගර්භයේ කපරාදු කිරීමේ කටයුත්තක්. අඩි 15ක විතර ප්‍රමාණයක්. එහෙමයි. ඊට පස්සේ අපිට තියෙන්නේ සෑමලුව නිර්මාණය කරගන්න. දැන් ගොඩක් දෙනෙක් එකතු වුණා ලංකාවේ සුන්දරම ස්ථානයක පිරලා තියෙන එක පසකින් ලස්සන දර්ශනීය අහස ඒ වගේම කෙත්වතු ශ්‍රීපාද ස්ථානය පේනවා. එතනින් එහාට ගිහලා දර්ශනීය වතු කඳු පන්තියක්. එහෙමයි. වතු තේවත් ඔක්කොමනේ. එහෙමයි. එතකොට මේ ලොකේෂන් එකට ගියාට පස්සේ ස්පිරිචුවල් ජර්නි එකක ඉන්න කාට හරි සහනයක් සුවයක් පතාගෙන ලැබෙනවා. අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක මමත් අත්විඳා. නිස්කලංක භූමියක බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ධර්මය අත්දකින්න අත්විඳින්න පුළුවන් තැන. ගම්පොළ රාජධානිය තුල. ඉතින් ගම්පොළ ඉන්න කට්ටිය විතරක් නෙමෙයි මේ ලංකාවේ විතරක් නෙමෙයි මේ ලෝකෙ ඉන්න හැම බුද්ධ ශ්‍රාවකයෙක්ටම එමන්න බුද්ධ ධර්මයේ ශ්‍රවණය කරන්න එකටම මේ පින්කමට එකතු වෙන්න පුළුවන් හම්. සිත නිවා ගන්න කැමති ඕනම කෙනෙකුට අහස් වෙහෙර ඕනම වෙලාවක පැය 24ම ගියොත් වයස අවුරුදු 26න් පැවිදි වෙච්ච ඔබ වහන්සේ අද වෙද්දී ආපු ගමන් මග කොයි වගේ ගමන් මගක්ද? තාමත් දුෂ්කරයි. විස්තර කරන්න දුමාකාර එක වෙහෙසක් දුෂ්කර ගමනක සුන්දර නිමාවක් තමයි අහස් වෙහෙර කියන්නේ. ඇයි ඔබ වහන්සේ තනියෙන් දුක දරාගන්නේ? ඇයි අඬන්නේ තනියෙන්? මතයි මම අවුරුදු 26න් පැවිදි වෙන්නේ. ඉතින් පැවිදි වුණු දවසේ ඉඳලා අපි වැඩිම වේදනාවක් තියෙන්නේ ළඟම ඉන්න අයගෙන්. ගිහි ජීවිතේ බැඳීම් අත්හැරගන්නනේ පැවිදි වෙන්නේ. පැවිදි වීම තුළදී බැඳීම් අත්හරිනකොටත් සමහරක් අය ඒකට වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා. ඉතින්දී අසර ගණනාවක් දුක් විඳ අදටත් දුක් විඳිනවා. පුදුම වෙහෙසක්, නඩු අටක් ඒ ඔක්කොමත් නිමා කරගෙන අහස් වෙහෙර හදාගෙන යනවා. මොනවද මේ එතන තමයි සැනසීම. මොනවද නඩුවට හම්? විහාරස්ථානයේ හදන තැන ඉඳලම පැවිදි වෙච්ච දවසේ ඉඳලම පුදුමාකාර හැලහැප්පීම් තිබුණා. එකක් දක්ෂතාවය. ශාසනික වශයෙන් සම්මා සම්බුද්ධ ශාසනය කටයුතු කරනකොට ගොඩක් අය ඊර්ෂ්‍යා කරනවා. ඒ ඊර්ෂ්‍යාව නොනවත්වා මේ ගමන යන්නේ ඉදිරියට අපි ඉන්න ඔබ වහන්සේ. එහෙමයි. නොනවත්වා අපි ආව අහස් වෙහෙරට අපි මේ අහස් වෙහෙර නිර්මාණය කරලා අවසන් කරලා අපි මේ ලංකාවේ ඉන්න හැම බුද්ධ ශ්‍රාවකයෙක්ටම සෙවණක් සලසා දෙමු. ඇත්තටම මේ ශාසනය තුළ මහත්තයා ඔබතුමාලා වගේ සත්පුරුෂයෝ ගොඩාක් අය මේ අහස් වෙහෙර තුලින් එකතු වුණා. වැඩ කරන කෙනෙකුට ඇත්තටම අවස්ථාව මදි දෙන්නේ නැහැ. ඉඩ දෙන්නෙම නැහැ ඒකට. නමුත් සත්පුරුෂයා කල්යාණ මිත්‍ර ඔබතුමාලා වගේ පිරිස ලොකු සහායක්. ඔබ වහන්සේ මට එදා බත් ටිකක් හදලා දුන්න කන්නේ. හරිම රසයි ඒ බත් ඒ කෑම ටික ඒ ගමේ කට්ටිය හදලා දුන්න කෑම එක. පන්සලකට ගියාට පස්සේ කන්න ලැබෙනවා කියන්නේ ඒක භාග්‍යයක්. ඒක දායකයෝ ඒක සතුටින්ම ගමේ කෑම පින් සිද්ධ වෙනවා. ඔබ වහන්සේ තනියෙන් මේ ගත කරන ජීවිතය ඇතුලේ ඔබ වහන්සේ කරලා තියෙන නිර්මාණ ඔබ වහන්සේ කරලා තියෙන ප්‍රාතිහාර්ය අනන්තයි අප්‍රමාණයි. පුංචි සාමණේර අපේ ස්වාමීන් වහන්සේලා කී නමක් පැවිදි කරලා දැන් මේ වෙද්දී ඔබ වහන්සේත් එක්ක පැවිදි ජීවිතේ ගමන් කරනවා. මගෙත් එක්ක දැන් මේ වෙනකොට වැඩ ඉන්නවා 9 දෙනෙක් ශාසනය තුල. තව පැවිදි වෙන්න පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් ලේසි නෑ උන්වහන්සේලාට. ඒ මෙච්චර කට්ටක් කන්නේ. බුදුහාමුදුරන්ගේ මේ ශාසනය ආරක්ෂා කරන්න, මේ ධර්මයේ රැකගන්න මේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ඕනේ. මම පොඩි හාමුදුරන්ට මේ ශාසනයේ මහා සංඝරත්නයේ පුදුම ආදරයක් තියෙන්නේ. උන්වහන්සේලා විඳින වේදනාව අපිට කටක් කරලා ලෝකෙට කියන්න බෑ. ඉතින් ඒ තරම් උන්වහන්සේලා දුක් විඳිනවා. ලෝකයේ මිනිස්සු දකින්න විදිහ නෙවෙයි අත්‍තරම ස්වාමීන් වහන්සේලා ගෙවන ජීවිතේ හරි දුකයි වේදනයි. ඉතින් මේ වේදනාව නැති කරගන්න සම්මා සම්බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පුදුමාකාර පිටුවහලක්. බුද්ධ ධර්මයේ අත්විඳින්න හොඳ තැනක්, හොඳ ස්ථානයක්. ගම්පොළ මේ අහස් වෙහෙර පිට තිබෙන කොතනද හඳුරන්නේ? ගම්පොළ පැල්ලපිටි උතුර කුරුඳුවත්ත මාර්ගය. ගම්පොළ ඉඳලා කිලෝමීටර් 8ක් තියෙනවා. කන්ද උඩම සම විහාරස්ථානයේ. කන්ද මුදුනටම යන්න පුළුවන්. මුදුනට. කන්ද මුදුනේම චෛත්‍ය හැදෙන්නේ චෛත්‍යයේ කොත පළඳලා ඉවරයි. මේ වෙද්දී අවසාන කටයුතු ටික තියෙන්නේ පුළුවන් තරම් සම්මාදම් වෙන්න ඕන්න මමත් එකතු වෙනවා. මම ශිව දෙවියන්ගේ පිළිමයක් ගහන්න සැරසෙනවා මේ ස්ථානයේ මේ භූමියේ මේ චෛත්‍යයට ඉතාමත් අසලින් නුසරින්. ඉතින් ඒ ශිව පිළිමේ ගහන්නත් කාරෝර කැමැත්තක් දක්වනන් දමිල සහෝදරයෝ එහෙම ඉන්නවනම් මට කතා කරන්න මගේ නම්බරයට ඔබ වහන්සේට කතා කරන ඔබ වහන්සේගේ නම්බරේ මම පල්ලෙහෙන් දානවා. මේ ශිව පිළිමේ ගහන වැඩ කටයුතු මනින්ම අවර කරන්න යන්නේ. ඊට කලින් මට චෛත්‍ය විවෘත කරන්න ඕනේ. එහෙමයි. අපි ජනවාරි පෙබරවාරි විතර වෙනකොට සියලු වැඩ කටයුතු නිමා කරන්නට බලාපොරොත්තු. අපිට ආරාධනා කරන්න පුළුවන් නේද මේකෙන්ම එන්න කියන්නේ හැමෝටම මේ විවෘත කරන දවස. එහෙමයි. ලංකාවාසී ලෝකවාසී හැම දෙනෙකුටම අපි ආරාධනා කරනවා එන්න ගම්බල අහස් වෙහෙරට ඇවිත් මේ සහාය දායකත්වයේ ශ්‍රම දාණය ලබා දෙන්න. දහම තියෙන්නේ පන්සලේ දහමදුරනේ. ධර්මයේ තියෙන්නේ එක්තරා තැනකද නෑ මේ මෙන්න මෙතන විතරයි තියෙන්නේ මෙතන එහාට වෙන කොහෙවත් නෑ. එහෙම නෑ. ඔබට සහනය දැනෙන්නේ කොහෙද? එතන ධර්මය හොයන්න පාරක් කැපෙයි කියලායි මම හිතන්නේ. එහෙමයි. ගොඩක් අයගේ මතේ නම් තියෙන්නේ අපේ තැන විතරයි කියන එක. තමන්ගේ තැන විතරයි. නෑ එහෙම නෑ. මතේ මම පන්සලේ පැවිදි වෙන්නේ ආරාමයේ ඉගෙන ගන්න. දෙකම සංයෝග කරගෙන අහස් වෙහෙර හදන්නේ තරුණයෝ ගොඩක් අද බෙල්ල වැල දා ගන්න. ධර්මයේ නෑ. ගොඩක් අය විවිධ දේවල් වල ඇබ්බැහි වෙලා ඉන්නේ. මාසෙකට පාරක් පන්සල් ගියා නම් හරි. හොඳ තමන්ගේ
තමන්ගේ මනසට හිතට සහනයක් තියෙන තැනකට ගියා නම් හරි. දවස් 30ෙම මාසයක් ගානෙම අවුරුද්දක් ගානෙම ඇඩික්ට් වෙලා ඉන්න එකම දෙයකට නම් ආයේ සහනයක් හොයන්න බෑනේ හැමදෙරනේ. ඉතින් මාසෙකට දවසක් හරි හිතට ඉඩක් දෙන්න ඕනේ. හිතන්න පොඩ්ඩක් තනි වෙන්න නිස්කලංක තැනකට යන්න ඕනේ. තැන තියෙනවා ගම්පොළ. මං දන්නවා අහස්වේරේ තියෙනවා කියලා. ඉතින් අහස්වේර ඉක්මනින් ඉවර කරලා අනේ මේ වීඩියෝ එක හැකිතාක් ෂෙයා කරලා මේ ඇසල පොහේ දවසේ ඔබෙන් ඉල්ලනවා තාමත් ආදරෙන් ධම්මරක්කිත අපේ හාමුදුරුවන්ට සහාය දෙන්න. අපේ හාමුදුරුවෝ මට මගේ දුරකථනයට දාලා තියෙන මැසේජස් අනන්තයි අප්‍රමාණයි. අද මේ පොඩ්කාස්ට් එකේ මං එක කිව්වේ නැත්තම් මං කරන වැරද්දක් මං ඒක මටම පොරොන්දුවක් වුණා මං එක කියනවා කියලා ඔබ වහන්සේ අනන්ත අප්‍රමාණ වෙහෙසක් කාර්ය ශූර වෙහෙසක් දරනවා. ඒ සීතලේ හරි සීතලයි හේ. උඩැල්ලොත් ඉන්නවා. එහෙම. පොඩි කතාවක් කියන්න අවසරයි. එහෙමයි. ඇතරම මේ අහස්වැර මං හදන්න පටන්ගෙන අවුරුදු 6ක් සම්පූර්ණ වෙන අගෝස්තු මාසේ 4 වෙනිදාට. එතකොට මේ 6 ඇතුලේ සෑරජානන් වහන්සේ නිර්මාණය කරන්න පටන්ගෙන වසර 2යි අවුරුදු 1කමාරක් කොහොම හරි බොහොම අමාරුවෙන් කරගෙන ආවා. බොහෝ පිරිසක් එකතු කරගෙන. හැබැයි දැන් හැමෝටම මහන්සියෙන් අතහරින්න හොඳ නෑ මේක. මහත්තයා මට මුණ ගැහුණානේ අහස්වැර පුදුබිමේ. ඊට පස්සේ ඔබතුමාගේ දුරකථන අංකේ මං ගාව තිබුණා. මට අපහසුතාවය දැනෙන හැම වෙලෙම මට සක්කාලින ආශයෙන් මහත්තයාවත් හිටියා නම් මේකට. එහෙම හිතනකොටම අන්න පහවදන ආයෙ වැරටි කියනවා. ඉතින් අද මේ මොහොත වෙනකොට අද මොකක්ද උනේ හවුද? දැන් වෙලාව 9යි මාරයි. උදෑසන කාලේ මට සිමෙන්තු කොට 80කුත් වැලි කියුබ් දෙකකුත් තින්ත බාල්දි 12ක අවශ්‍යතාවයක් තිබුණා. මට කියන්න කෙනෙක් නැහැ. මම හිතුවා ආශයෙන් මහත්තයාට මැසේජ් එකක් දාන්න ඕන කියලා මම මැසේජ් එකක් දැම්මා ඇත්තටම. අපි ඉන්නේ කොළඹ අපිට AC තියෙන ඔබ වහන්සේ ඉන්නේ අර අමාරු සීතලේ. එහෙමයි. ඒක හරි අපහසුයි. ඔබ වහන්සේ ජැකට් දාගෙන ඉන්න මම දන්න තරමේ. ඉතින් මේ මහත්තයා මතක් කරලා විනාඩි 15ක් යනකොට මට තින්ත බාල්දි 10ක් ලැබුණා. තව 2යි ලැබෙන්න තියෙන්නේ. ඊළඟට තව අපිට තියෙන වැලි කියුබ් 2යි සිමෙන්තු කොට 80ක් විතර. ඉතින් ඔබතුමා මතක් කරනකොට මට ඒවා මේ විශ්වෙන් ලැබුණා. ඇත්තට ඒක පුදුම දෙයක්. ඔබතුමාගේ සාදු ආශිර්වාද වෙන්න ඇති. ඔබ මගේ ශක්තිය, ඒ ශක්තිය මට දෙන්න ධර්මය මේ බුද්ධ දේශයේ අපේ තිලෝ ගුරු අමාමැහැණි සම්බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මේ කරන උතුම්ම සත්කාරය කරන්න මේ වීඩියෝ එක හැකිතාක් ෂෙයා කරන්න. ඔබට කරන්න පුළුවන් එච්චරයි. සමහරක් විට ඒක කරන්න. එතනින් එහාට ඉතුරු දේ හරි කෙනෙක්ගේ ඇහැට යයි. ඒක යොමු කරන්න සහාය දෙන්න. මේ වීඩියෝ එකෙන් පස්සේ සියලුම දේ හරි වෙනවාමයි අපි විවෘත කරමු අපේ හැමෝටම. එහෙමයි. මහත්තයා තව විශේෂම කාරණා තමයි මේ හස්වැරේ තියෙන භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 7 නමක් මේ සෑයේ අභ්‍යන්තරේ වැඩ ඉන්නවා. එහෙමයි. ඊළඟට මහරහතන් වහන්සේලා 35 නමක ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් පුදබිම්මට අඩියක් තිබ්බත් පුදුම සැනසීමක් බොහෝ දරුවෝද සැනසීම හොයාගෙන අහස්වැරට එනවා. එහෙමයි. වහන්සේ හරි විවෘතයි. 2020 වර්ෂයේ අගෝස්තු මාසේ 4 වෙනිදා. එහෙමයි. අද 2026 වෙද්දී කොච්චර දුරක් ඇවිල්ලාද? පුදුමාකාර දුරක්. පුංචි ටකරම් මඩුවකින් පටන් ගත්තේ පොඩි හඳුරු දෙන්නත් එක්ක. පොඩි හඳුරු 9 දෙනෙක්. ශාල දෙමහල් ධර්මශාලා සංඝාවාසයේ දෙන්න මේ හැම සතයක්ම මනුස්ස ලෝකේ දුක් විඳින අම්මා තාත්තගේ දහඩිය මහසෙන් හම්බ කරපු සල්ලි තමයි භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරේ. ඉතින් මට එක් අවස්ථාවකදී මගේ පැවිදිකම පවා මහරක් අයට ප්‍රශ්නයක් වුණා. මම හිතුවා මම සිවුරු අරිනවා කවදා හරි. හැබැයි මම දවසක් හරි දන් වැළඳුවානේ. ඒ දන් වැළඳපු එකේ ණය ගෙවන්න මම සම්මා සම්බුද්ධ ශාසනයට විහාරස්ථානයක් හදලා පූජා කරනවා කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ ඔබ හැරෙන්නේ කොයි වෙලාවේද? ඒ වෙලාව තමයි ඔබේ නිවනට හැරෙන මඟ. අපි ජීවිතේ සිත් හැරීම් වෙනවා අනන්ත අප්‍රමාණ. එහෙමයි. හැබැයි අපි වැටෙන්නේ නැහැ. මම හැරෙනවා ආයෙත් හොඳ පැත්තට ආයෙ හැරෙනවා. මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ? බුද්ධ දේශනේ මොකද තියෙන්නේ? සිත් හැරීම් ගැන. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඇතුලේ තැනකදී තියෙනවා පින්කම් කරන තැනතු මෙලොව සතුටු වෙනවා කියලා. අතන මට මුල් කාලේ ඒක ලොකුවට තේරුම් ගන්න බැරි වුණා. නමුත් මම හුදකලා වෙන්න පටන් ගත්තා මේ අහස්වැරත් එක්ක. තනියෙන් බාර ගන්නවා කර්තව්‍යයක් කරන්නනේ. තනි වුණා. ඔබ වහන්සේට පොරොන්දුවක් දෙනවා. සිවුරට ආදරේ, චීවරයට ආදරේ. ඒ නිසා මම හිතුවා කාගේවත් කීමට මම සිවුර අතරින්න හොඳ නැහැ. එහෙමයි. මොකද මට ඒ තරම් පීඩන කරා. ගිහි පැවිදි දෙපැත්තෙම. ඉතින් මම මගේ නායක හාමුදුරන්ගේ ආශිර්වාදය මැදින් මම මේ මහ කැලෑවට වැඩම කරලා ලොකු හාමුදුරන්ගේ ආශිර්වාදය අදටත් අම්මා තාත්තා වගේ මතක් කරන්න ඕනේ. මගේ නායක හාමුදුරුවෝ පුදුම ආදරණීයයි පියතුමෙක් වගේ. ඒ වගේම අපිත් මගේ පොඩි හාමුදුරන් වහන්සේලාට දෙන්න. මට පස්සුව තමයි ඒ ධම්මපදයේ ගාථාවේ තේරුම මතක් වුණේ. කොයිතරම් දුෂ්කරද මේ ගමන? අහස්වැරේ ඉඳන් කොච්චර දුෂ්කරද ජීවිතය? භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව නම් ඒ දුෂ්කරතාවය මහත්ය මේ විදිහට කිව්වේ. පින්කම් කරන තැනත්තු මෙලොව සතුටු වෙනවා. පරලොවත් සතුටු වෙනවා. දෙකේම සතුටු වෙන සත්පුරුෂයා භාග්‍යවතුන් වහන්සේ අභියස සද්ධර්මයේ ශ්‍රවණය කරලා නිවීම හොයන වෙලාවේ බොහෝ සෙයින් සතුටු වෙනවා කියලා. අද මම සතුටු වෙනවා එතනදී. අපි කවදාවත් හම්බෙන්න අපේ අමුදුර. අදිම හම්බ වෙමු. මම එනවා අහස්වැරේට. ඔබටත් පුළුවන් අද ඇසල පොහොය දවසේ අහස්වැහෙර වෙනුවෙන් පුංචි දෙයක් හිතන්න. හාමුදුරන්ගේ නම්බරේ බලෙන් දාලා තිනවා. හාමුදුරන් කතා කරන්න. අපි හම්බෙමු මේ රට ධාර්මික කරන්න,
මේ රටේ පන්සල් ටික හැදෙන්න ඕනේ. ලෞකික විදියට විතරක් නෙමෙයි ආධ්‍යාත්මික විදියටත්. අපි ලෞකිකත්වයට මුල දෙනවා කියන්නේ මේ බිල්ඩින් හදනවා, චෛත්‍ය හදනවා කියන එක නෙමෙයි. කරුණ කියනවා නම් මේවා වැරදි කියලා නෑ. මේවා වෙන්න ඕනේ හරියට. මේවා වෙන්න ඕනේ මුලින්ම. ගරා වැටෙන හැමදෙරේ වොෂ්රූම් එකක් නැති, টয়ලට් එකක් නැති පන්සල් අපේ රටේ තියෙනවා. මම යනවා මේ පන්සල් වලට. ඔබ වහන්සේ දන්නවා. ඉතින් අපි පුළුවන් තරම් උදව් කරමු අපේ පන්සල් වලට. එහෙමයි. මේ පන්සල් මම කියනකොට ගොඩාක් කතා කරන්න කිව්වොත් එහෙම ගොඩාක් කතා තියනවා කියන්නේ එතෙන්දී ලොකු පීඩනයක් එයි මට. නමුත් ඇත්තටම මම දැක්කා ගොඩක් තැන්වල ගොඩක් අය දුක් විඳිනවා. අපේ කිසිම ස්වාමීන් වහන්සේ නමක්, අපේ කිසිම හාමුදුරු නමක් තනි විය යුතු නැත. මේ බෞද්ධ රටේ. එහෙමයි. අපි ඉන්න උන්වහන්සේලා. එහෙමයි. තෙරුවන් සරණයි. පින්බර ඇසල පොහෝ දිනක් වේවා ඔබ සැමට. ඔබ වහන්සේ ඔබතුමාටත් මේ අවස්ථාව ලබා දුන්නාට දීර්ඝායු සම්පත් ලැබේවා. සියලු කටයුතු සාර්ථක වේවා. තෙරුවන් සරණයි අපි හැමෝටම.